හැමෝම පිරිමි භවයක් පතන කොටත් රාහුලයි සිද්ධාර්ථයි වෙන්නේ යශෝදරා ප්‍රතිව ගැහැණු භවය. සිව් කෙල කපක කළ පින් බල එකතු වෙවි මිදුනොත් ගැහැණු භවයෙන් තෙරවෙමි. දුකයයි හඬා වැඩි කලනම් හිමුගේ බැමි රාහුල කුහි විඳලන්නද සසර දැමි. සිව් කෙල කල්ප හිමි අසලින් හිඳ උන්න පතිදම් බලින් සමිදුට යලි පණ දුන්න. සක්විති වරමේ ස්ත්‍රී රත්නය වෙන්න පින් කලේ නිතර ස්ත්‍රී බව රැක ගන්න. වචනෙන් පවා අපහාසය උරුම වුණ ගැහැණිය සසරේ ඒ සැමදේ පතා යන. සිදුහත් ගිහින් සසරෙන් ගෝ බුදුන් මුණ යශෝදරාවරු සසරේ කියයි වන.